ඕ කොහෙද යන්නේ? ඔයාලා බලනද අපි මේ කොහෙද ඉන්නේ කියලා? ඉතින් මේ අපි ඉන්නේ ලංකාවේ අපේ තැන ලිබර්ටි පාක් එකේ. Put your hands up, feel the beat up. DJ Janelle Segano Remix. ඉතින් අපි කලින් කියවනේ දැන් අපි ලිබර්ටි පාක් එකේ ඉන්නේ කියලා. ඉතින් දැන් අපි පෙන්වන්න හදන්නේ අපේ ලිබර්ටි පාක් එකේ මේ වෙන විදිහට තත්ත්වය. ඒ වගේම වැඩ කටයුතු කොහොමද යන්නේ කියලා. ඉතින් අපි කඩින් කඩ පෙන්වන්නම් ඔයාලට මේ විස්තර ටික කොහොමද කියන්නේ කියලා අපේ ලිබර්ටි පාක් එකේ. ඉතින් අපි දැන් ගණන් කරන්නේ ලිබර්ටි බර්ග් දාවන පතේ සාමාන්‍ය ජම්ප් එක. ඉතින් තාම දාවන පතේ වැඩ කටයුතු වෙන ගමන් තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ තියෙන්නේ අපි ඔයාලට කලින් කිව්ව සකුරා යාර. ඉතින් මේකේ සාමාන්‍යයෙන් සකුරා අපි වෙන්න ඉතින් අපි ගොඩක් දුරට බලාපොරොත්තු වෙනවා මේ වැඩ කටයුතු බොහොමත් ඉක්මනින් අප්‍රේල් මාසයේ මුල සතිය හෝ මැද සතිය විද්‍ය කලින් ඉවර කරන්න. ඉතින් ඔයාලට මේ දැනට මේ ඉදිරියෙන් පවතින්නේ ශ්‍රී ලාංකිකයෙක්ගේ දාවන පතක්. ඉතින් මේක තමයි අපිට තියෙන ලොකුම වටිනම දේ. ඉතින් අපි බලමු තවත් ඉස්සරහට තව මොනවාද අප්ඩේට් තියෙන්නේ කියලා. ඉතින් මොකද බැලුවද මොකද මම මේ කියන්නේ? ඉතින් මේකත් බයික් එකක් වගේම තමයි. වැඩ කරන එක්කෙනාට ටක් ගාලා පොඩි කිව්ටියක් ගිහලා මම නැග්ග මේකට. ඉතින් අපි තව ඩීකින් යනවා එන්ඩියුරෝ තියෙන ට්‍රැක් එක තියෙන පැත්තට. ඉතින් අපි මේ පැත්තෙන් හම්බ වෙනවා. ඉතින් මේ තියෙන අපේ එන්ඩියුරෝ එන්ට්‍රස් එක. ඉතින් අපි ඇතුළට ගිහලා බලමු. ඉතින් මේ විදිහට තමයි අපේ එන්ඩියුරෝ ට්‍රැක් එකේ එන්ට්‍රස් එකට එන්ටර් වෙන්න තියෙන්නේ. ඉතින් ගොඩක් ලොකු ගස් තියෙන යායක් මැද්දේ පාළු පැත්තක තමයි අපිට රයිඩ් එක දාන්න තියෙන්නේ. ඉතින් අපි ආව ඉස්සරහට ගිහලා බලමු කොහොමද තියෙන්නේ කියලා මේ පැත්ත. ඉතින් බොහොම නිදහස්. ගොඩක් ලොකු ඔපෝචුනිටි තියෙනවා. අපිට එන්ඩියුරෝ අපි පැදලා නැහැ කොහෙවත්. ඉතින් අපි එන්ඩියුරෝ පදින්න පුළුවන් අපි යන්න ඇතුළට. බැලුවද භාවනා කරන ගමන් කොහෙද ඉන්නේ කියලා? මේ තමයි ලිබර්ටි පාක් එක ඇතුලේ තියෙන ජංගල් කැම්පින් ඒරියා එක. ඉතින් අපි ජපානයේ ඉන්න ASCII වැඩත් එක්ක අපිට මේ වගේ නිස්කලංක පරිසරයක් හම්බෙන්නේ නැහනේ. තිබුණත් ගොඩක් දුර පළාත් වලට යන්න ඕනේ. ඉතින් අපිට මේ වගේ ලොකු නිදහස් පරිසරයක් හම්බෙන්නේ බොහොම කලාතුරකින්. අපි ඉතින් මේ හම්බෙන chance එකෙන් උපරිම ප්‍රයෝජනය ගමු. ඉතින් ඔයාලා බලන්න මොකද මේ බයික් එකත් නැතුව පයින් යන්නේ කියලා. මොකද මේක පයින් ගිහිල්ලා බලන්න තරම් ගොඩක් ලස්සන පැත්තක්. ඉතින් තව ඉස්සරහට තව ලොකු ඒරියා එකකට අපි බලමු. ඉතින් මේ දින සම්පූර්ණ එන්ඩියුරෝ ට්‍රැක් එක ඇතුළේ තමයි අපි ඉන්නේ. ඉතින් අපි දාවන පතේ දුර ප්‍රමාණය සඳහන් කරොත් එන්ඩියුරෝ දාවන පතේ විතරක් අපිට කිලෝමීටරයි සාමාන්‍යයෙන් තව පොඩි ප්‍රමාණයකට එහා දුරක් තියෙනවා. ඉතින් ලොකු අපිට එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ට්‍රැක් එකක්. මොකද මමත් ලංකාවේවත් එන්ඩියුරෝ පැදලා තිබ්බේ නැහැ. ලංකාවේ පදින්න තැනක් තිබ්බෙත් නැහැ. ඉතින් ඒකින්න මටත් ලොකු එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මමත් ආසයි මේක පැදලා බලන්න. ඉතින් අපි ඕපනින් එක තියෙන දවස් වෙනකන් අපි පොඩ්ඩක් ඉවසීමෙන් බලමු. ඉතින් මේ අපි ඉස්සරහට යන්නේ අහපව් අපේ සකුරා පාක් එකට. ඉතින් අපි එතනටත් ගිහලා බලමු කොහොමද තත්ත්වය කියලා. ඔව් කතාවට කියන්නේ මේ යායම අපේ තමයි කියලා. ඉතින් මෙතනින් නම් තියෙන සකුරා යායම අපේ තමයි. ඉතින් මේක තමයි අපේ තියෙන සකුරා යාය. ඔයාලගේ පවුල පිටින් ඇවිල්ලා මේ ලස්සන සකුරා යායයි ඔයාලට කැම්පින් ගහන්න පුළුවන්. අවශ්‍ය කට්ටියත් එක්ක ෆැමිලි එකත් එක්ක ඇවිල්ලා තේ එකක් බොන්න. ඒක තියෙන ඔළුවේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න අපිට මේක ලස්සන තැනක්. ඉතින් ඔයාලා හිතන්න දැන් මෙහෙමනම් අප්‍රේල් වෙද්දි කොහොම ලස්සනක් තියෙද කියලා මේ යායම සකුරා.